මල්ලි ඔයා ලංකාවේ ඇතුලේ ෆීෆා ගාන කෙනෙක් හැටියට ඔයා අත්තාස ඇති ගේම් එක ඇතුලේ සිරිපාද වගේ දෙයක් දකින්න. ඉතින් මචං ඉතින් මේ DB ලොකුවා කියන මේ අයියා හදලා තියෙනවා ගේම් එක ඇතුලේ සිරි ලංකාවේ කාෆ්ලෑන්ඩ් මැප් හදලා ලෙවල් 6 ඉන්න දෙන්නෙක්ම දන්නේ එක්කෙනෙක් DB ලොකුවා එක්කෙනෙක් දනුකයා. ඉතින් මේ DB ලොකුවා ද මැප් එක අද රිවිව් කරන්න තමයි අද හදන්නේ. අපි නම වෙනස් කරමු දන්න නැතුව රින ආනේ පළයහුත් හරිතිම මචං මැප් එක පටන් ගත්තට පස්සේ අපිට මේව පුවරුවක් තියෙනවා. සාදරයෙන් පිළිගන්නවා හැමදෙනාම ලංකාවේ අපේ දෙයක් රටින් පිට අයට දකින්න කරපු උත්සාහයක් මේක. අපේ සිරිපාසිරිය පුළුවන් විදියට ඔයාලට දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. හැමෝම ගිහින් බලලා ඔයාගේ අදහස කියන්න කියලා මේකේ ලියලා තියෙනවා. මචං ඉතින් ඊගාවට අපිට තියෙනවා සියලු වාහන සදහා රත ගාල. මල්ලි මෙතනට ගිහිල්ලා මගේ වාහනේම පාක් කරලා එන්නම් ඊගාවට අපි යමු සිරිපාද බලන්න මැප්. මම දැන්ට දැකමු මැප් අතරේ ලංකාවේ හදපු සුපිරිම මැප් එකක් තමයි මේක. මම බොහෝ වෙලාවට මචං ලංකාවේ හදන මැප් ප්ලේ කරලා බලනවා. මල්ලි මගේ වාහන නවත්තලා මම රත ගාලෙන් එළියට යනවා. මොකද අපි ආයේ සිරිපාද බලන්න හින්දා. මල්ලි ඊගාවට තියෙනවා අපේ කඩමණ්ඩිය. මල්ලි කඩමණ්ඩිය බැලුවට පස්සේ මෑ ඈතින් පේන අපේ සිරිපාදේ මේ මෑතින් පේන අපේ කඩමණ්ඩියයි මල්ලි මේකට වැඳලා මල්ලි වදින්න කවි කියන්න දෙකම අපිට පුළුවන්. මෙතනින් ඉන්නවා අපේ සිරිමල් අයියාගේ තේ කඩේ. අඬව සිරිමල්ගේ නෝනා. කෑවද බක්ක් කෑවා. පාඩි දහකුම් කන්න. පැතියෝ කොහොමද මල්ලි දෝනි මොකද්ද ඒ කරේ? මඩෝ මට නම් එපා මල්ලි තේ. මම වෙන කොහෙන් හරි තේ බී ගන්න දෝනි. මම නම් යනවා. අඩෝ සිරිමල් ඔයා හරියන්නේ නැහැ මම මෙතනට. අඩෝ මම යනවා සිරිමල් අයියේ. ඉතින් මචං මෙහෙම අපේ කඩමණ්ඩිය තියෙනවා. කඩමණ්ඩිය කඩ 10ක් විතර හදලා තියෙනවා ලොකුවා. ඉතින් ඔන්න අන්තිම කඩේ ලොකු විතානගේ හෝඩලිය තියෙනවා. ඉතින් ලොකු විතාන අඩෝ ලොකු විතාන නංගි මෙතනත් වෙනම සද්දයක් එනවා. මෙතන රේඩියෝ එකක් දාලා වගේ සද්දයක් එනවා මචං. ඉතින් මෙතන තේ සුපිරියටම හදලා තියෙනවා. හරි ඉතින් දැන් අපි යමු අපේ සිරිපා කරුණා කරන්න. ඉතින් මචං මම පොඩි ඇඩ් එකක් දාන්න හිතුවා. මගේ user ID එක තමයි 30යි 63යි 74යි 32යි 80. ඉතින් මචං මාත් කාෆ්ලෑන්ඩ් මැප් හදනවනේ. මගේ කාෆ්ලෑන්ඩ් මැප් හදන ඉඳලා ඒ මගේ account එකේ යටින් මෙහෙම කාෆ්ලෑන්ඩ් කියලා එකක් පෙන්නනවා. ඔයාට පුළුවන් නම් ඒකට ගිහිල්ලා follow එකක් දෙන්න. ඒ වගේම ඔයාට මගේ කාෆ්ලෑන්ඩ් play කරලා බලන්න පුළුවන්. දැන්ට Naruto Zombies එක වගේම වංගගිරියක් හදලා තියෙනවා. ඔයාට පුළුවන් නම් ඔය දෙක play කරලා පිළිගැනීමේ තොරණත් මේව සුපිරියට තියෙනවා මචං. මෙන්න ඉතින් ඔන්න අපි යනවා සිරිපා කරුණා කරන්න. අඩෝ අතන මොකක් හරි ලියලා දෙනවා මං. අඩෝ ඉතින් ලියලා දෙවිල සිරිපා දඩවි කියලා බං. පට්ට ඉතින් ඔන්න ඉතින් අපි දැන් යනවා සිරිපා කරුණාවට. මේ මැප් එක නම් පිස්සුවක් ඈ. මම මේ මැප් එක ප්ලේ එක සෙල්ලම් කරන්න මේ දෙවෙනි වතාව මං කලින් සෙල්ලම් කරා. මල්ලි අපි බලමු උඩට ගිහිල්ලා. ඔහොම යනකොට මම මෙතනින් පොඩ්ඩක් වේගය වැඩි කරනවා. මොකද නැත්නම් අපිට හෙට තමයි මේක යන්න වෙන්නේ. මොකද මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම වේගය වැඩි කරන්නේ. අඩෝම වැදලා අපි යනවා සිරිපා කරුණාවට. අඩෝ අපි යන ගමන් මල්ලි කවි කියන්නත් පුළුවන්. මේ උඩ තියෙන කවි කියන එක එබුවට පස්සේ අපිට පුළුවන් කවි කියන්න. වදිනවා කියන එක එබුවට පස්සේ අපිට පුළුවන් වදින්න. හරි ඉතින් ඔන්න අපි ටිකක් වේගෙන් යන්න ගත්තා. මම වීඩියෝ එක 1.5 දාලා තියෙන්නේ මල්ලි. ඉතින් ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ දැන් සීත ගඟුල. හරි සියලු බැතිමතුන් සිරිපා කරුණාවට පෙර සීත ගඟුලින් ස්නානය කර ඉන්පසු අම්බලමට ගොස් ගමන ආරම්භන්න කියලා මෙතන ලියලා දෙනවා මචං. ඉතින් ඔන්න අපි යමුද සීත ගඟුලෙන් ස්නානය කරන්න. ඔන්න ඉතින් මේක තමයි මල්ලි අපි සීත ගඟුල 15 මෙතන කඩලා තියෙන්නේ. අපිට 15න් ඇවිල්ලා මේ පනින්න. මල්ලි අපි දැන් පනිමු. අඩෝ මින් අපි සීත ගඟුලෙන් කලන්ලි ස්නානය කරන්න ඕනේ මල්ලි. අඩෝ අන්න ස්නානය කරනවා. මේක නම් පිස්සුවක් ඈ. ඔන්න ඉතින් මල්ලි අපි මෙහෙම ස්නානය කරලා අපි අයිගාට යනවා අම්බලමට. අම්බලමට ගියාට පස්සේ පුදුම හිතෙන දෙයක් වෙනවා මචං. ඉතින් මෙතන ගෑනු පිරිමි කියලා තියෙනවා. අපි යන්න ඕනේ ගෑනු වලට නෙවෙයි කැරට් එකේ පිරිමි ඉන්න. අපි යම් පිරිමි වලට නිකන් අරන් වෙන නැති සීන් පෙන්වන්න යන්න ඕනේ. ඔන්න ඉතින් අපි අම්බලමට ආවා. අම්බලමට ගිහිල්ලා මේ දියවේ ඇඳුව පාට වෙනස් වෙනවා මචං. ඉතින් ඔන්න සුදු පාට වුණා. දැන් ඉතින් අපේ ගමන අපි ආරම්භන්න ගන්නවා. ඔන්න මං ආයෙත් වේගෙ වැඩි කරා. මොකද අපිට ගොඩක් දුර යන්න තියෙන හින්දා මචං ඔහොම උඩට යනකොට තමයි පට්ට මාතල් එක තියෙන්නේ. මේ වටේ තියෙන ලස්සන්ට මෙයා ඩෙකොරේට් කරලා තියෙනවා මචං. ඔන්න ඉතින් අපිට උඩ තියෙනවා රොටි කඩයක්. මේ රොටි කඩේ අක්කා කතා කරනවා මචං. මේ මට මෙතනදී කට්ටියක් හම්බුණා. අපි බලමු මෙතනින් මොකද වුනේ කියලා. මේ මෙතන කතා කරනවා බං. මේ මෙතන Latina mucha gente tipo tiene nunca a la noche mismo cuando vino ya fue luna pues hoy en mi favor ඒ කෑගහන්නද මං එන්න මොනවද බැලුවේ? අනේ රොටි විතරයි කැමට නම් තියෙන්නේ. මාර තියනවා නම් පහිය දෙකින් ඉන්නේ.
හරි මචං ඉතින් අපිට තියෙන අන්තිම කඩෙත් අපි පව් කරා එතනින් රුපියල් 60ට රොටියකුත් කාලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. මල්ලි මෙතන ලස්සන මල් ටිකකුත් තියෙනවා ඒක බලාගෙන අපි ඔහොම යන්න තියෙන්නේ ඊගාවට ඉතින් ඔන්න අපිට තවත් පඩිපෙළ තියෙන ඔන්න අපි දැන් ඉන්නේ ආස්ගව්ව හරිය මල්ලි. ඔන්න අපි දැන් ආස්ගව්ව තරණය කරන ගමන් ඉන්නේ ඔන්න ඉතින් අපි අවස්ථාන් තැනට ආවා. මෙතන ලියලා තියෙනවා බං සිරිපාදෙන් හරිම ආකෘති හදන්න හොඳ නැති හින්දා සාමාන්‍ය පන්සලක් මෙතන හදලා තියෙන්නේ කියලා. හරි ඉතින් අපි ඒක කොහොමත් ඔන්න අපි ආවා මෙතනට වැඳලා අපි ඔන්න අපේ සිරිපාඩවියට පිවිසෙමු. ඔන්න ඉතින් දකුණු පායේ පෙරට තියලා මල්ලි අපි ඔන්න සිරිපාඩවියට ආවා. අපේ දිනනවා මෙන්න බුදු පිළිමය. එතනටත් ඔහොම මල්ලි වැඳලා අපි යමු එතනට ළඟට. මචන් ලංකාවේ දෙයක් මෙහෙම හැදුනා කියන්නේ මාරයි. ඉතින් මේක ලෝකේ ඕන කෙනෙක්ට ඉතින් ලංකාවේ දෙයක් මෙහෙම රස විඳින්න පුළුවන් වෙන්න ලොකුව කරපු මේ දේ නම් පට්ට. ඉතින් මචං ඔන්න ඉතින් එතනින් අපිට ඊගාවට යන්න තියෙන්නේ මෙන්න මෙතන මචං. මෙතනට ගිහිල්ලා අපිට මෙතනට ගිහිල්ලා ගාන්ටාරේ ගහන්නයි තියෙන්නේ. අද කවුරුත් මුන් එකක්වත් ඉන්නේ නැහැ බං ගාන්ටාරේ ගහන්න. මං තනියෙන් හරි ගාන්ටාරේ ගහනවා. මේකුඩේදී අපිට පිරිතක් එන සද්දකුත් ඇහෙනවා. ඉතින් මල්ලි ඉතින් ඊගාවට අපිට බලන්න තියෙන්නේ අපේ මෙන්න මේ හරිය තියෙන මේක. හරි ඉතින් ඔතනට ගිහිල්ලත් අපිට දේව රූප ටිකට වදින්න තියෙන්නේ. බටහිර දිශාවට, උතුරු දිශාවට, නැගෙනහිර දිශාවට දිශා හතරටම මල්ලි මෙතන අදාළ දෙවිවරු 4 දෙනා ඉන්නවා. හරි ඒකත් ඉඳලා ඊගාවට අපි යනවා ගණපති දෙවියන්ට, සරස්වති මෑණියන්ට වගේ කතරගම දෙවියන්ට, සුමනසමන් දෙවියන්ට වදලා එන්න. හරි ඉතින් මල්ලි ඉතින් සිරිපාද අඩවිය කියන්නේ සුමනසමන් දෙවියන්ගේ අඩවිය. ඉතින් සුමනසමන් දෙවියන්ගේ මේ අඩවියට පිළලා ඒ සුමනසමන් දෙවියන්ට වන්දනාමාන කරලා ආයෙත් පොඩ්ඩක් ගාන්ටාරය අතල් එකට ගහලා මචං ඉතින් අපි ගමන අවසන් කරන්නයි හදන්නේ. ඊගාවට ඉතින් මචං අපිට තියෙන්නේ ආවා වගේම පල්ලයට ආයෙ බෑගෙන යන්න. කොහොමද මේ මැච් එක විනාඩි 29ක් වගේ අපිට සෙල්ලම් කරන්න පුළුවන්. ඊගාවට එච්චරයි අපිට මේක වෙලාවක් තියෙනවා. මං විනාඩි 29ක් 20ක් 29 නෑ විනාඩි 29ක් නෙවෙයි මචං විනාඩි 19ක් 20ක් වගේ වෙලාවකින් මැප් එක ඉවර වෙනවා. හරි මචං ඉතින් ඔන්න අපි ආයිත් වෙඳලා අපේ ගමන අවසන් කරන්නයි හදන්නේ. මල්ලි කැමරාව ඉස්සරහට අවිල්ලා මොකද කරන්නේ? ඔන්න ඉතින් අපේ ගමන දැන් ඉතින් අවසන් වෙනවා. ඉතින් මචං ඔයගොල්ලෝ මේ වගේ සුපිරි මැප් හදනවා නම් අනිවාර්යෙන් මේ මැප් එකේ ID කෝඩ් එක මෙතනින් දාලා තියන්න. මැප් සුපිරි එකක් නම් මං අනිවාර්යෙන් පෙන්නනවා මචං ඉතින්. හරි ඉතින් ඔන්න ඉතින් ඔච්චරයි තියෙන්නේ. ඊගාවට අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මචං. එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි.